BNS ලංකා YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ channel එකෙන් දිගටම ඔයාලට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ඉඩම් එහෙමත් නැත්නම් වාහන ඒ වගේම විවිධ වෙළඳ ආයතන පිළිබඳ තොරතුරු තමයි මම ඔයාලට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයත් මේ දේවල් පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් නම් දැන්ම subscribe කරන්න අපේ channel එක. ඒ වගේම පල්ලෙහා තියෙන bell එකේ ලකුණ ඔබන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවෙත් තියෙන පදිංචියට එහෙමත් නැත්නම් වගාවක් සඳහා භාවිත කරන්න පුළුවන් ටිකක් ප්‍රමාණයෙන් විශාල ඉඩමක්. ඉතින් මේ ඉඩම් පිහිටලා තියෙන්නේ ආණ්ඩියම්බලම දෑමොට්ටාව ප්‍රදේශයේ. ඉතින් මේ දෑමොට්ටාව කියන ප්‍රදේශයේ ඉඳලා ඔයාට ආණ්ඩියම්බලමට එහෙමත් නැත්නම් මිනවංගොඩ නගරයට, මීගමු නගරයට, කටුනායක අපනයන සැකසුම් කලාපයට, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉතා ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඉඩම් පිහිටලා තියෙන්නේ ගම්පහ ගුවන්තොටුපළ ප්‍රධාන මාර්ගයේ ඉඳලා මීටර් 400ක් වගේ ඇතුළට වෙන්න තමයි මේ ඉඩම් පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ඉඩමේ සම්පූර්ණ බිම් ප්‍රමාණය පර්චස් 80ක් වෙනවා කියලා තමයි අයිතිකරු මට කිව්වේ. ඔයාලට සම්පූර්ණ ඉඩමම හෝ ඉඩමෙන් භාගයක් වුණත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඉඩම කලින් කෙසෙල් වගාවක් සඳහා තමයි පාවිච්චි කරා කියලා අයිතිකරු මට කිව්වේ. ඉතින් දැනටත් වගාවක් සඳහා මේක බිම සකස් කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් වගාවක් පවත්වාගෙන යාම සඳහා සුසු විදිහේ ජල සැපයීම් පද්ධතියක් පවා මේ ඉඩමට ලබා දීලා තිනවා. ඒක නිසා ඉඩම ගත්තු කෙනෙකුට ඉතාම පහසුවෙන් වගාවක් වුණත් කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඉඩම් පර්චස් එකක් ලක්ෂ 5මාරක වගේ මුදලකට තමයි අයිතිකරු විකුණන්න බලාපොරොත්තු වෙනවා කියලා මට කිව්වේ. ඉතින් ඔයත් මේ ඉඩම් පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් මම මෙතන අයිතිකරුගේ නම්බර එක දාලා තියෙනවා. මේ නම්බර එකට කෝල් එකක් දීලා වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා.